සුවිශේෂක ලූප්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්ථීරව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නහුය. සමහරුන් දේවමාලිගය ගැන කතා කරමින් එය මනහර ගලින් හා පූජා වස්තු වලින්ද සරසා තිබෙන නියාව පැවසූ විට ජේසුස් වහන්සේ කතා කොට ඔබට පෙනෙන මේ දෙය ගලක් පිට ගලක් ඉතිරි නොවනසේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ යයි වදාළසේක. ගුරුදේවයනි, ඒ දෙය කවර කලක වන්නේහිද? ඒ පිළිබඳව පෙර ලකුණු කවරේදැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ කතා කොට මුලා නොවන්නට බලා ගන්න. කුමක් නිසාද? මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ඒ මමය, නියමිත මොහොත පැමිණ ඇතැයි කියන්නෝය. ඔවුන් අනුව නොයන්න. යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට බයින් ත්‍රස්ත නොවන්න. මන්ද මේ දේවල් පළමු කොට සිදුවිය යුතුය. එහෙත් අවසානය එකෙනෙහිම නොපැමිණෙන්නේ යයි වදාළසේක. එවිට උන්වහන්සේ උන්ට කතා කොට ජාතියක් ජාතියකට විරුද්ධවද, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැගිටිනු ඇත. මහා භූමිකම්පාද නොඑක් තැන්වල සාගත හා වසංගතද වන්නේය. ත්‍රාසජනක දර්ශනද පුදුම ලකුණුද අහසෙහි වන්නේය. එහෙත් ඒ සියල්ලට පෙර මාගේ නාමය නිසා ඔහු ඔබ අල්ලාගෙන ධර්මශාලාවටත් හිරගෙවල් වලටත් ඔබ පාවා දෙමින් ඔබට පීඩා කරන්නෝය. ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝය. ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේය. ඔබ වග උත්තර දිය යුත්තේ කෙසේදැයි කියා කල්තියා සූදානම් නොවන්නට සිතට ගන්න. මන්ද ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූද, නිෂ්ප්‍රභා කළ නොහැකි වූද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. දෙමව්පියන්, සහෝදරයන් හා නෑමිතුරන් විසින්ම ඔබ පාවා දෙනු ලබන්නාහුය. ඔවුහු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝය. මාගේ නාමය නිසා සියල්ලෝම ඔබට වෛර කරන්නෝය. එහෙත් ඔබගේ කෙස්ගසක් පමණවත් නාස්ති නොවන්නේය. ස්ථීරව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නාහුය. සමිදානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. දේවයන් වහන්සේට ස්තෝත්‍ර වේවා.